හෙලෝ ගයිස්, ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ මෙන්න මේ පියාඹන ස්කිල් එක වයවයින්ස් මීට් ගේම් එකේ ලයිට්නස් ස්කිල් එක ගන්න කොහොමද කියලා මම ගත්ත විදිය තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මුලින්ම කරන්න තියෙන්නේ පළවෙනි මැප් එකේ මම මෙන්න මේ රතු පාටින් මාක් කරලා තියෙන තැනට යන්න ඕනේ. ෆයිල් ලකුණක් වගේ තියෙන්නේ. එන්නේ ඒ තැනට යන්න ඕනේ. එතන ගියාම එතන ඉන්නවා ෆිෂර්මන් කෙනෙක්. එයා එක කතා කරලා ඔය මං වීඩියෝ එකේ තියෙන විදිහට කරගෙන යන්න තියෙන්නේ. එක තැනකදී ඒ කියන්නේ අපිට මිෂන් එකක් හම්බ වෙනවා. අර මේ මුට්ටු උඩින් යන්න තියෙනවා. මේ මුට්ටු උඩින් යන එක අමාරු නෑ. වෙලාව ඇතුළත වතුර ගෑවෙන්නේ නැතුව මුට්ටු උඩින් පැන ගිහින් යන්න තියෙන්නේ. අපිට මුට්ටිය ළඟට වෙන්නත් ඇති. අපි ඒක මේ අපි ඔය තෙන්ඩ මුට්ටිය උඩටම මේ වැටෙනවා. ඒක එච්චර අමාරු නෑ. හැමෝටම කරගන්න පුළුවන්. අපි එතනට ගිහලා බෝට් එක ගාවට ගියාම අපිට එතකොට එතන මිෂන් එක ඉවරයි. ඊට පස්සේ හැබැයි අපිට ලයින් ස්කිල් එක පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඒ මොකද හේතුව සමහරු එක්ස්ප්ලෝරේෂන් ලෙවල් කියලා එකක් තියෙනවා අපේ මැප් එකේ. ඒකේ ලෙවල් 4 ගිහින් ඉන්න ඕනේ. ලෙවල් 4 ගියාම අපිට එකෙන් මේ පෙන්ඩන්ට් එකක් හම්බ වෙනවා. ඒ පෙන්ඩන්ට් එක ආයි මේ ඔය ලාස් ඔය මේ අපි මුට්ටු උඩින් යන ලොකේෂන් එකේ එතනම ඒ ෆිෂර්මන් ඇවිල්ලා ඉන්නවා. අපි එයාට ගිහිල්ලා පෙන්වන්න ඕනේ අපි මේ පෙන්ඩන්ට් එක අපිව තියෙනවා කියලා. ඒ පෙන්ඩන්ට් එක තිබ්බහම තමයි අපිට ඒ ලයිට්නස් ස්කිල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ওই ලෙවල් එක යවා ගන්න අපිට කරන්න තියෙන්නේ මේ බවුන්ඩරි ස්ටෝන් එහෙම ගහන්න ඕනේ. ඉතින් ඒව ගහලා ඔය තියෙන සයිඩ් මිෂන් ටිකක් කරාම ඒක ලෙවල් යනවා ඔටෝ. ඉතින් එහෙම තමයි. ඉතින් මම මේ ස්කිල් එක ගත්තේ. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න මම පුළුවන් විදිහට රිප්ලයි කරන්නම්. ඉතින් හැමෝම එහෙනම් ගන්න මගේ YouTube channel එකට සබ් එකක් දෙන්න. එහෙනම් guys thank you.